ඕනේ. මේ පඩි පෙළ හිටන් තියනවානේ. අර මේවත් තියනවානේ මේ. වලේ යට තිබිලා තියෙන ඔය ගොඩ දාලා තියෙන්නේ. නේ? අත තල්ල ඇල්ලක් මේ කියන්නේ උඩින් තිබ්බේ ඒක තමයි මේක. ඊට පස්සේ සලකුණ කියලා අදහස් කරගෙන කොටලා තියෙන්නේ මෙන්න මේ. මෙතන මොකද මේ වටිනාකම තියෙන්නේ? මෙතන ඉතින් මේ නිදහන් මොනවා හරි තියෙනවා කියලා තමයි මේ හරලා තියෙන්නේ. ඉතිහාසයක් මොකක් හරි ඔය ඉතිහාසයක් කියන්නේ මෙතන නිදහන් කල කියලා කියන්නේ මලීදේව මහරහතන් වහන්සේ, එතකොට බක්කුල මහරහතන් වහන්සේ ඒ කාලේ වැඩ හිටපු දෙනා මේ මල්ලාසනයමත් තියෙනවා මෙතන එහා පැත්තේ. ඒ හිටපු තැනක් තමයි තින්නේ. ඓතිහාසික තැනක් තමයි තින්නේ. බොහොම වැරකට තියෙනවා මේ මේව දාපුවා. වෙඩි දාලා. ගෙඩි ටිකේ තමයි මේ කොහොම නෙමෙයි ඉස්සර කතා කරලා තියෙන්නේ. චාත්‍ය අතෙන්න ගමු. චාත්‍ය ගමක වල්ලි ගිහිල්ලා එන්නේ කරකහගෙන ඉතින් ඔය එනවා ඉතින් කැලෙන් එනවා. ඔය සීමා කරලා තියෙනවා. ඒ සීමා කරලා. ඔව් ඔව්. ආරක්ෂා. උඩට මාකයක් කියලා හිතන්නේ. අර කුඹලන් තියෙන උඩ. එතන මෙතන තර මලීදේව මහරහතන් වහන්සේ සිටියා කියලා මෙතන නෑ. මලීදේව මහරහතන් වහන්සේ ධර්ම දේශනා කර ස්ථානය තමයි මෙතන මේ තියෙන්නේ. ඒ බක්කුල මහරහතන් වහන්සේ ඊට පස්සේ පසු කාලීනව පාණදුරි අරියදම්ම ස්වාමීන් වහන්සේ දහම් දෙසලා තියෙනවා මේ ස්ථානේ. ඔව් ඒ හාරන්න ගෙනාපුවා තමයි තියෙන්නේ. මේ කරන ගඩ ඒකත් ගෙන තාලකම් ටිකක් අරගෙන මේක මහත්තයා මෙතන කෝවක් තිබිලා තියෙන්නේ. ඒක වරාගම් හරි එහෙම ඒව තමයි දාලා තියෙන්නේ. ඒවත් කඩලා ගලවලා තියෙන අරගෙන. ඒකට පාන තමයි මහත්තයා මේක තිබිලා තියෙන්නේ. ඒකත් මේ කඩලා තියෙන කෑලි වලට මේ නිදන් උරු ඇවිල්ලා ඔක්කොම ලස්සනට තියෙනවානේ මේ හදලා. මේවත් විනාශ මේ මහත්තයා මේ අර ලොකුම චෛත්‍ය අතන තමයි තියෙන්නේ. ඒකට මේ ගන්ධ නමස්කාර කරන්න යන්න තියෙන පඩිපෙළ හදපුවා තමයි මේ තියෙන්නේ. ඉතිහාසයේ හදපුවා. මේක මේ මොකක්ද කියන්නේ මේ ඔය ටික ගන්න නාති අන්තරවත් ගඩේ කියලා තියෙනවා. එන්නම දැන් බලමු මොකක්ද හැමදාම නේ. ඕනි මේකත් හාරන දවසක ආයේ ඉස්සෙල්ලා කචල් වෙලා මේ නතර කරලා තිබ්බේ කන්නේ. එදා නිමල් මහත්තයා ආයෙත් පටන් ගන්න. කී තිබ්බ මේ පෞරාණික ගඩොල් තමයි මේක මේ තියෙන්නේ. මේක මේ එක්කෙනෙක් දෙන්නෙකුට අවිල්ලා මේවා මේ කරන්න බෑ 25ක් විතර අවිල්ලා තියෙනවා කට්ටිය. අවිල්ලා තමයි මේ විනාශ කරලා තියෙන්නේ ඔක්කොම. මේක මම හිතන්නේ තව ඉස්සරහටත් මේක ගලවගෙන යයි කියලා තමයි කියන්නේ. පරණ චෛත්‍යයේ හදපු වගේ ගඩොල් තමයි මේ තියෙන්නේ මේවා. මේවට ආවේ නෑ. මේවට කොහොම සතියක් දෙකක් වගේ නැවතිලා. අපි ආයේ කවුරුත් දෙන්න නැත්නම් අපි 10 දිනක් හරි තිබෙන්නේ මේ අයියල ගල මැද හරලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන මේ තියෙනවා ඔය නෑමිලි කෝවා කියලා තියෙනවා. මේ පැති ගල් වල දාලා තියෙනවා. ඒ එකක් කියලා හිතන තමයි මෙතන මේ තා පඩිපෙල් වැලක් තිබ්බා. සාහන මේ මලියේදී තියෙන තරකොළ ගස් ටික පවා පේනවා පැහැදිලිවම. යට තමයි මේ ගඩොල් එහෙම තියෙන්නේ. පරිවාර ජාතියේ තිබිලා. දැන් හැරුවට කමන්නේ. අනික රට ගඩොල් නේ ඔය තියෙන්නේ. කියලා තියෙන්නේ. වටේ. අපි මේ දැන් ඉන්නේ දිමුලාගල ආරණ්‍ය සේනාසනයේට යාබදව තියෙන පුල්ලිගුඩ රජමහා විහාර නවමිල්ලානේ. ඒ ස්ථානයේ
පීටි ගල තමයි මේ නිදංගල කියලා කියන්නේ. මේක මේ ඓතිහාසික පුරාවස්තු තියෙන ස්ථානයක් මේක අතීතයේ මලීදේව මහරහතන් වහන්සේ වැඩ හිටපු තැන ඒකන බක්කුල මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරපු ස්ථාන තමයි මේ ඉස්සරහින් පේන මේ ගල තියෙන්නේ. ඊට පස්සුව අපේ පානදුරේ අරියදම් ස්වාමීන් වහන්සේ මේ පසු කාලිනව මේක ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ඒ වාගේ ස්ථානයක් තමයි විනාශ මුඛයට යමින් මේ නිදහන් තියෙනවා කියලා හිතාගෙන මේ හාරලා විනාශ කරලා දාලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම අපි මේක රජයේ ඉන්න ප්‍රධාන නිලධාරියෙක්ගෙන් ඉල්ලා සිටිනවා ගම්වාසි වෙනුවෙන් අපි මේ වාගේ ඓතිහාසික පුරාවස්තු තියෙන විනාශ කරනවට අපි ඇත්තටම විරුද්ධයි. ඊට අමතරව මේ දිමුලාග තමයි මේ මෑත කාලේදී මතුවුණ ලංකා ආසියාවේ ලොකුම සෙල්ලිපිය මතුවුණෙත් මේ භූමියේදී වලදී. ඉතින් මේවා විනාශ වෙන දෙන්න අපි ඉතින් කියන්නේ මේවා සංරක්ෂණය කරලා මොනවා හරි වැඩ පිළිවෙලක් හදලා දෙලා මේ පුරාවස්තු රැකලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා හිටින්නේ. මහත්තයා මේ තමයි මේ පළාතේ තිබිලා තියෙන මේ දිමුලාගල මේකේ තිබෙ ලොකුම චෛත්‍යය මෙතන මේ තිබි ස්ථානේ. එතකොට මේට අමතරව පරිවාර චෛත්‍යය දෙනවා ඒවා තමයි යහාරලා තිබ්බ පැත්තේ. මේකේ තියෙන ඓතිහාසික තියෙන තැනක් මේ පුරාවස්තු ඉතින් මේවා මේ ඇත්තටම රැක ගන්න ඕන මේ වගේ දේවල්. ඉතින් මේ නිදන් හුරු විසින් හාරලා විනාශ කරලා දාලා තියෙනවා මේ වගේ මොනවා හරි ඇති කියලා. ඉතින් මේවා අපරාධ. මේවා අපරාධ මේ වගේ දේවල් නොවෙන්නට ඉතින් මේ රජයේ බලධාරී වෙනම බලා ගන්න ඕනේ. දැනුවත් කරන්නේ නැද්ද මේ සම්බන්ධව? නිලධාරීට අපි දැනුවත් කරා කිව්වත් ඒගොල්ලෝ වැඩි ගණන් ගන්න නැහැ. එන්නේ නැහැ මෙතෙන්ට බලන්න කොච්චර කිව්වත්. ඉතින් මේ වගේ දෙයක් වෙනවා කියලා. ඉතින් අපිට හරි දුකයි. මොකද අනාගතයේ දරුපොරමුට දකින්න තියෙන මේ පුරාවස්තු මේවා. ඉතින් ඒවා අපි සංරක්ෂණය කරලා රජයේ බලධාරීන් මේවා කොහොම ආරක්ෂා කරලා දෙන්න ඕන. අපි රජයේ නිලධාරීන් ඉල්ලන්නේ ඒක. ඒක තමයි දැන් නිදන් වස්තු තියෙනවා කියලා අර ලංකාවේ විශාලතම සෙල්ලිපියක් වුණා. ඒතර කාරණා පටන් ගත්තොත් ඒකත් ඒක තමයි. දැන් මේ වගේ දේවල් එනකොට අනාගතයේදී ඉදිරියේදී එතනත් මේ අම්බිත්තිලු විශාලම සෙල්ලිපියේ ඒකත් හාරලා කඩලා විනාශ කරන්න ඉඩ තියෙනවා. ඒකෙත් මොන හරියද කියලා හිතන්නේ. එහෙමයි දිබුලාගල ඉතින් එදා පොළොන්නරු යුගයේ ඊටාම වැදගත් ස්ථානයක් නේ. දහසක් රහතන් වහන්සේලා හිටිය ස්ථානයන් වැඩ හිටියේ. ඒ වගේම සුන්දර මහදේවී හිටන් ඔය කුටි 500ක් ගල්ලෙන් කරලා විවිධාකාරී විදියට සකස් කළා රහතන් වහන්සේ පහසු සඳහා සකස් කර දෙන්නේ. ඒ වගේම දැන් ඔය මූල හිටියාගල කියන්නේ මෙතන අපි කියනවා නිදංගල කියලා. ඔතන ආර්යවංශ ධර්ම දේශනා පවත්වපු තැන්නේ ඒ කාලේ. ඉතින් ඒ කාලේ ලංකාවේ මිනිස්සු ඔතනට වැඩි ලංකාවේ දන්නේ දේශ දේශාන්තර පව ඇවිල්ලා ආර්යවංශ ධර්ම දේශනාව මාස ගණන් අහපු තැනක් තමයි ඔය දැන් ඔය අපි කියන්නේ යන ස්ථානේ. ඉතින් බලනකොට එතන සෙල්ලිපි තියෙනවා, චෛත්‍ය තියෙනවා. ඉතින් ඒවා දැන් මේ තාක් කල් ඒ කියන්නේ අපි ආවේ දිබුලා නායකහරු 50 ගණන් වල මෙහාට වැඩියේ. ඊළඟට අපි ආවේ 64. ඒක අපි 65 මහාන වෙලා. ඉතින් මේ හද්ද පිටිසර කැලෑවල සත්තුත් එක්ක තමයි හිටියේ. ඒතකොට මේවා ජනපද වෙලා තිබ්බේ නැහැ. අලිකොටි වල සුණන් එක තමයි අපි ජීවත් වුනේ. ඊට පස්සේ දැන් අපි කොච්චර මේවා ගුවා පුරාවිද්‍යාව කියලා ඉන්නවා. හැබැයි පුරාවිද්‍යාව මේවා ගැන හොස් හොයලා බලන්නේ නැහැ. ඔක්කොම විනාශ වෙනවා. ඒගොල්ලෝ අර කිව්වා වගේ අර වනජීවි වගේ තමයි. වනජීවිත් උඩ ටිකක් හොයන්නේ නැහනේ. බලන්නේ නැහනේ. ඉතින් ඒ වගේ තමයි විශේෂයෙන් මේ පුරාවිද්‍යාව ගැන මේවා හොයන්නෙම නැහැ. ඉන්නවා ඕන තරම්. ඒක කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ඔය පුළුවන් නම් සමාන නිදන් ගන්න පුළුවන් එකකින් නම් ඒවට උදව් කරයි. දැන් බලනකොට මේ අපේ දිබුලාගල ප්‍රදේශයේ මේ පුල්ලිකොඩ පුරාණ විහාරස්ථානය අසල තියෙනවා ඔය ආර්යවංශ ධර්ම දේශනා පවත්වපු ස්ථානය. මේකට අපි කියන්නේ නිදංගල කියලා සාමාන්‍ය කියන්නේ. ඒ කියන්නේ මෙතන ලොකු නිදන් වස්තු තියෙනවා. ඒ වගේම චෛත්‍ය තියෙනවා, ගරාවැටිච්ච ඊළඟට මේවා තියෙනවා සඳපන කඩ පහන් ඊළඟට සෙන්ලිපි මේවා තියෙනවා. ඉතින් මේවා තිබුණා දැන් බලනකොට මේ ඔක්කොම කඩලා. දැන් මේ දැන් ඔකට අපි ගියා බලන්න. ගියාට පස්සේ මේ හදවත කම්පා වෙනවා. මොකද ඇත්ත වශයෙන්ම මේවා මෙතෙක් කාල රැකිච්ච ඒවා දැන් බලනකොට ඔක්කොම විනාශ වෙලා. දැන් හරියට මේවා නිකන් ආරාධිත වෙලා නිකන් කිසිම මේ ආරාජිතයි නේ කිසිම ආරක්ෂාවක් නැති ප්‍රදේශයක් බවට පරිවර්තන වෙලා තියෙන්නේ. අපිට දැන් කියන්නේ එකෙක් නැහැ. අපි දැන් කිව්ව කීප දෙනෙකුට ඇහුම් ගන්න දෙන ගතියක් නැහැ. සමහර ඉන්නවා දැන් මේ පළාත්වල ඒවා ගුවාම තමයි යනවා ওই ගිහින් මම හිතා මට වෙන්නේ ඒගොල්ලොත් උදව් කරනවා වගේ මට නම් දැනෙන්නේ. දැන් නිකන් මේවා වලට. නැත්නම් ඔය කරන්න එපා. ඉඳලා හිටවත් ඇවිල්ලා බලන්න එපා. කිව්වමත් ඇවිල්ලා බලන්න ඕනේ. මොන බැයිද සෙවිල්ලක් බලලක් නැහැ. ඔය අතන තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම විනාශයි. දැන් බලන්න මේ සඳකඩ පහන් පෞරාණික මොනවද මේ පුරාවිද්‍යාව කියන්නේ පෞරාණික වස්තු සංරක්ෂණය කරනවා කියන්නේ මොකද? ආරක්ෂා කරනවා කියන්නේ මොකද? අර බලන්න කඩලා විඳලානේ දැන් මේ ෆොටෝ ටික බලනකො මේ දැක්කම මේ ඔක්කොම විනාශ කරලානේ. මේ මෑතකදීනේ.
මට මේ පහුගිය දවසක ඇහුණා මේ රෑ 2:00 මේ හෙන මේ වෙඩි සද්දයක් මේ ගලම දෙතරලා ගියා. ඒ කියන්නේ ඊට පස්සේ මම අර දෙන්නේ තුනේ ඇරියා ඇල්ල බංගුල් කිව්වා අපි තමන් යට වෙන්න. ඒ කියන්නේ තමන් ගිලෙන්න වලක් හැරිලා කියලා. ඒතකොට බංගුල්ට මෙන්න මේ වයර් එහෙම දාලා වෙඩි බඳින්නේ. මෙන්න මේවා දාලා තමයි වෙඩි. ඒතකොට මේවා දාලා වෙඩි දාලා එකට තමයි බැටරි එකෙන් තමයි පුපුරවල හැරලා තියෙන්නේ. ඒ සද්ද තමයි මේ ගලම දෙතරලා ගියේ. ඊට පස්සේ මේ ඊයේ වෙලේ තමයි දැන් මා දවස් ගානකට ඉස්සෙල්ලා ඇහුණා මේ රෑ ගහක් ගිරනවා වගේ. පස්සේ මම ඒ කාට කියලාද කියලා එන්නේ නැහනේ වැඩක් නැහනේ මා තියෙන නිහඬව හිටියා කෙනෙක් නැහනේ කියන්න. ගහක් ගිරනවා වගේ සද්ද ඇහෙනවා ක්‍රීන් ක්‍රීන් ගාලා මෝටරයක් මේක මැෂිමක වැඩ කරනවා. පස්සේ මට හිතුණා මේ ගහක් ගිරනවා ගස් කපනවා මේ අර ඒකේ සයිලන්සරේට බටයක් දාලා වතුරට දැම්මම සද්ද අඩුයි. ඒ වගේ වැඩක් තමයි කරන්න කියලා මං වැඩි ගණන් මේ කියන්න ගෙන්නේ නැති නිසා නිස්සද්දව හිටියා බලාගෙන ඉඳලා. ඒ රෑ 10 විතර 10 විතර. අනේ බංගොඩ පහුවෙන්ද ආරංචි වෙඩි දාලා ඒ ගල කඩලා ගියා සම්පූර්ණ. විනාශ. ඒ කියන්නේ මට දැන් ඇහිලා තියෙන්නේ අර ගල් විදිනවා තමයි ඇහිලා තියෙන්නේ. ඔන්න බලන්න. ඒතකොට දැන් අපිට කියන්න කෙනෙක් නැහැනේ. මේව ආරක්ෂා කරන්න කෙනෙක් නැහැනේ. එක්ක මේවට දාන්න ඕන පුරාවිද්‍යාවේ මිනිස්සු ටික. ඒක සුද්ධ කරගන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. මොකක් නිකන් ඔය පඩි අරගෙන ජීවත් වෙනවා. ඉතින් වැඩක් නැහැනේ. පුරාවිද්‍යාව නැති තරමට හොඳයි කියලා හිතනවා දැන් නම්. පුරාවිද්‍යාවක් නැත්නම් මේ ලංකාවේ ඔය මිනිස්සු වල රැක්ගන්නේ. ඉස්සර ඔය මිනිස්සු රැක්කා. දැන් මේගොල්ලන් ඉඳලා ඒක ගියාම ඒක ගැටලු. ඒ ඉඳලා දැන් රකින්න කාටවත් රකින්න මග හැදිලා නැහැ. දැන් ඒ ටික කරන්න මේ පුරාවිද්‍යාව තියෙන දැන් නම් ඉතින් ගල් කණුත් නැහැ. ඊළඟට නට්ටා දෙද දැන් ඇත්තෙම නැහැ. දැන් තියෙන්නේ අර ගොඩ දාපු පස් ටිකයි, කඩපු ගල් කෑලි ටිකයි, උළු කැට කෑලි ටිකයි පරණ ඕවා ටික රකින්න එක තමයි. ඒක වල දැක්කොත් මම හිතනවා ලාහි ඉස්සියාද කියන්න පුළුවන් අපේ પરම්පරාවට මෙන්න මෙතන තමයි හරිවංශ ධර්ම දේශනාව පවත්වපු තැන. මෙතන තමයි රහතන් වහන්සේලා වැඩ හිටියේ තැන. මෙතන තමයි එදා දෙස් විදේශ රට රාජ්‍ය ආපු තැන කියලා පෙන්වන්න පුළුවන්. දැන් ඒව ඔක්කොම විනාශයි. විනාශ කරලා තියෙනවා. ඔව් ඒලාට ඒ තමයි. ඉතින් මේ ඔයාලට වෙඩි බෙහෙත් එන ක්‍රමයක් තියෙනවා. ඊළාට ඔයාලට ගිහිල්ලා නිකන් කඩන්න බෑ. බැටරිය අරන් යන්න ඕන, මෝටර අරන් යන්න ඕන විදින්න. ඉතින් ඔයා බොහොම සුරක්ෂිතභාවයක් තියෙනවා. ඒ මා ඉහලින් කියනවා මොනවද පෙන්වන්නේ මේවා. ඊළාට ගඩොල් දාලා මේ මෝඩ ගඩොල් දාලා බුදු පිළිම හදලා කවදාරි ඕවා ටිකක් කරනවට පස්සේ කියනවාද මේ පොළොන්නරු යුගයේ අනුරාධපුර යුගයේ කියලා කියන්න පුළුවන්ද? බෑ. කියන්න පුළුවන් දිබුලාගල යුගයේ හදපු බුදු පිළිමයක් කියන්න පුළුවන්. ඒ වගේ මෝඩ වැඩක් කරනවා පුරාවිද්‍යාවේ අය. වගේ කිය යුතු අය. ඉතින් ඒ නිසා මේවා ටිකක් හැංගීමෙන් යුතුව කටයුතු කරන්න. විශේෂයෙන් මේ පුරාවිද්‍යාව මේට වඩා සෙවිල්ලෙන් නම් ඉන්න ඕන. ඉස්සර දුෂ්කර කාලේ මේ යන් අය සොයන්න බලන්න පත් කළ තිබා. දැන් උන් ඔෆිස් වලට වෙලා ලියනවා කියනවා. මොකක් හරි පන්සලක් කිල්ලුවොත් අපේ පන්සල අල්ලපු වෙටේ පුරාවිද්‍යාවේ මොකක් හරි තියෙනවා නම් එතන පන්සලක් හදන්න ඕන කියලා කවුරු අනේ හාමුදුරුවෝ හදන්න කියලා අවසරය දෙනවා. එච්චර තමයි කරන්නේ. වෙනම දෙයක් නම් කරන්නේ නැහැ. ඒ නිසා මේවා ගැන හිතන්න. වනජීවී එකත් එහෙමයි